නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අද දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ 16 වෙනි පාඩම. ඒ කියන්නේ අරූපාවචර විපාක හා ක්‍රියා සිත් පිළිබඳව තමයි අද ඔයයන්ට කියලා දෙන්නේ. අපි අරූපාවචර කුසල සිත් 4 පිළිබඳව ඒ සිත් 4 උපදවා ගන්න විදිහ පිළිබඳව ඔයයන්ට කලින් පාඩමේදී බොහොම හොඳට පැහැදිලිව කියලා දුන්නා. එතකොට අද කියලා දෙන්නේ අරූපාවචර විපාක හා ක්‍රියා සිත් කියන මේ සිත් 8 පිළිබඳවයි. අරූපාවචර විපාක සිත් විදිහට මෙතන දක්වලා තියෙන්නේ දැන් අපි යම්කිසි විදිහට මේ හිතේ දියුණුවක් ඇති කරගත්තොත්, හිතේ දියුණුව කියලා කියන්නේ රූපාවචර ධ්‍යාන සිත් උපදවාගෙන ඉන් අනතුරුව අරූපාවචර කුසල සිත් 4ත් අපි උපදවා ගත්තොත් එතකොට අපි තුල පවතින අරූපාවචර ධ්‍යාන නම්, ඒ කියන්නේ අරූපාවචර කුසල් සිත් නම් අපි තුල පවතින්නේ. ඒ කුසල් සිත් පිරිහීමට ලක්ුණේ නැත්තම් ඒ අරූපාවචර කුසල් සිත් උපදවාගත් යෝගාවචරය මරණයෙන් මතුව අරූපාවචර බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලැබෙනවා. දක්කොම ලෝක ධාතු 31ක් තියෙනවනේ. ආන්නේ 31කින් අරූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා 4ක්. ආන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලබා දෙනවා. කොහොමද ඒ උප්පත්තිය සිදු වෙන්නේ? මෙන්න මේ අරූපාවචර විපාක සිත් වලින් තමයි අරූපාවචර බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලැබීම සිද්ධ වෙන්නේ. එතකොට මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ උපදින්න නම් අපි උපදවා ගන්න ඕන මොන සිද්ද? අරූපාවචර කුසාසිත. ඒ කුසාසිත වල විපාකයේ තමයි අපිට මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ඉපදීමට පුළුවන්කම ලැබෙන්නේ. ඒ විදිහට සමානවම මේ අරූපාවචර විපාක සිත් 4ත් මෙතන මේ පොතේ දක්වලා තියෙනවා. ආකාසඤ්ඤායතන විපාක සිත, විඥානංචායතන විපාක සිත, ආකින්චඤ්ඤායතන විපාක සිත, නේව සංඥානාසඤ්ඤායතන විපාක සිත කියලා මේ අරූපාවචර විපාක සිත් 4ක් දක්වලා තියෙනවා. එතකොට අරූපාවචර කුසලයාගේ බලයෙන් මෙන්න මේ අරූපාවචර විපාක සිත් වලින් තමයි අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ඉපදීම සිද්ධ වෙන්නේ. දැන් මේ අරූපාවචර ධ්‍යාන සිත් කියලා කියන්නේ පංචම ධ්‍යාන සිත් වලටමනේ. ඒ පංචම ධ්‍යාන සිත දියුණු කිරීමෙන් තමයි මේ අරූපාවචර සිත් අපි තුල උපදින්නේ. දැන් සාමාන්‍යයෙන් මේ ලෝකේ සත්වයෝ අපිට මේ විදිහට ප්‍රධාන වශයෙන් වර්ගීකරණය කරන්න පුළුවන්. එක සත්ව කොටසක් තමයි මේ රූප කාම ලෝක දෙකේ සත්වයෝ. අනිත් කොටස තමයි අරූපී ලෝකේ වාසය කරන සත්වයෝ. දැන් අතන මේ කාම ලෝකේ රූප ලෝකේ වාසය කරන සත්වයෝ හැම වෙලාවෙම මේ කය ඇසුරු කරගෙන තමයි මේ කාම ලෝකේ හා රූප ලෝකේ වාසය කිරීම සිද්ධ වෙන්නේ. ඒ කයක් නැති වුණොත් එහෙම එයාට ඒ ලෝකයන්හි ආස්වාදයේ විඳීම සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. ඒතර මේ කයේ තියෙන ආදීනිය දැකපු කෙනා තමයි අරූපාවචර භවනාව සිද්ධ කරලා අරූපාවචර බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලබන්නේ. ඒතර අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ උපදින සත්වය විඥාණයෙන් තමයි වාසය කරන්නේ. සිතින් තමයි එහි වාසය කරන්නේ. බොහෝ කාලයක් එහි ආයුෂ තියෙනවා. මේක උපමාවකට දක්වලා තියෙනවා. හරියට මේ කාම ලෝකේ හා රූප ලෝකේ ජීවත් වෙන සත්වයෝ බතක් වගේ කියලා. බතක් වගේ කියලා කියන්නේ දැන් බතක් නිකන් රසවත් වෙන්නේ නැහනේ. බතක් රසවත් වෙන්න නම් තව එකට ව්‍යංජනාදී අවශ්‍ය වෙනවා. තනියෙන් බත රසවත් වෙන්නේ නැහැ. ආන්නේ වගේ මේ රූප ලෝකේ කාම ලෝකේ ජීවත් වෙන සත්වයන්ට තවත් බොහෝ දේවල් අවශ්‍ය වෙනවා තමන්ගේ ජීවත් වෙන ලෝකේ සතුට විඳින්න. හැබැයි අරූප ලෝකය කියලා කියන්නේ හරියට කේක් කෑල්ලක් වගේ. ඒ තුලම රස තියෙනවා. ආයි බාහිරින් දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. නිවනට සමීප සැපයක් මේ අරූප ලෝකේ සත්වයන්ට තියෙනවා කියලා තමයි දක්වලා තියෙන්නේ අපේ ධර්ම පුස්තකයන්හි. එතකොට දැන් අපේ බෝසතාණන් වහන්සේ නියත විවරණ ගත්තට පස්සේ මේ අරූප ලෝකේ උප්පත්තිය ලබන්නේ නැහැ. ඒකට හේතුව තමයි බොහෝ කාලයක් මේ තැන්වල ආවුෂ තියෙනවා. ඉතින් ආවුෂ තියෙන නිසා අරූප ලෝකෙහි පාරමිතා පුරන්න බැරි නිසා බෝසතාණන් වහන්සේ උප්පත්තිය ලබන්නේ නැහැ. නමුත් මේ අරූපී ධ්‍යාන උපදවා ගැනීම කියලා කියන්නේ ඒක හරි ප්‍රණීතයි, හරි ආස්වාදනීයයි. ඒ වගේම ලොකු සතුටක් අපිට ඒ තුලින් ලබන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ අරූපාවචර ක්‍රියාසිත පිළිබඳව අපි සාකච්ඡා කරොත් අරූපාවචර ක්‍රියාසිත කියලා කියන්නේ රහතන් වහන්සේලා හා අනාගාමී උතුමන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවැදීම සඳහා තමයි මේ අරූපාවචර ක්‍රියාසිත ඉපදවා ගැනීම සිද්ධ කරන්නේ. ඒ උතුමන් වහන්සේලා තුල අෂ්ට සමාපatti තිබුණොත් පමණයි නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා නිරෝධ සමාපත්තියට සමවදින්නට අනාගාමී අරහත් උතුමන් වහන්සේලා මේ
අරූපාවචර ධ්‍යාන උපදවා ගැනීම සිද්ධ කරනවා. නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ සිතින් තොරව වාසය කිරීම. ඒ කියන්නේ දවස් 7ක් පමණ කාලයක් සිතින් තොරව වාසය කරනවා. ඒක විශේෂ සමාපත්තියක්. ඉතින් බුදුරජාණන් වහන්සේ පවා මහරහතන් වහන්සේලා පවා මේ නිරෝධ සමාපත්තියට සමවැදිච්ච අවස්ථාවන් අපේ ත්‍රිපිටක ධර්ම පුස්තකයන්හි දක්වලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ අරූපාවචර සිත් 12 අපිට විස්තර කරන්න පුළුවන්. අරූපාවචර කුසාසිත 4ක් තියෙනවා. ඒ අරූපාවචර කුසාසිත 4 පිරිහුනේ නැත්නම් ඒ විපාකයෙන් අරූපාවචර බ්‍රහ්ම ලෝකෙ උපදින්න පුළුවන්. අරූපාවචර විපාකසිත ඒහා සමානවම. ඒහා සමානව කියලා කියන්නේ කුසාසිත 4ට සමානවම දක්වලා තියෙනවා මේ පොතේ. ඒ වගේම අරූපාවචර ක්‍රියාසිත 4කුත් තියෙනවා. අරූපාවචර ක්‍රියාසිත කියලා කියන්නේ අනාගාමී අරහත් උතුමන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සම්වැදීම සඳහා තමයි මේ අරූපාවචර ක්‍රියාසිත උපදවා ගැනීම සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මේ සිත් සියල්ලම පංචම ධ්‍යාන සිත් විදිහට තමයි දක්වන්නේ. ඒ වගේම වේදනා ભેදයෙන් ගත්තාම මේ සිත් ඔක්කොම උපේක්ෂා වේදනයි. ඒ කියන්නේ මෙතන සෝමනස වේදනාවක් නැහැ. මේ සිත් සියල්ලම මේ සිත් 12ම උපේක්ඛා සහගතයි. සාමාන්‍යයෙන් පොදු ජනයාට ඇති නොවන උසස් අයට පමණක් ඇති වෙන සිත් නිසා මේ සිත් වලට මහත්ගත කියන නම දීලා තියෙනවා. එතකොට රූපාවචර සිත් 15ත් අරූපාවචර සිත් 12ත් මෙන්න මේ කියන සිත් 27ම මහත්ගත සිත් විදිහට තමයි දක්වන්නේ. ඒ කියන්නේ පොදු ජනයාට මේ සිත් ඇති වෙන්නේ නැහැ. කාම ආසාවන් බැහැර කරපු වීරිය තියෙන පෙර පින තියෙන නැත්තන්ට පමණයි මෙන්න මේ කියන මහත්ගත සිත් උපදවා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. දැන් ඒතර මේ මහත්ගත සිත්වල සම්පූර්ණම කුසල් සිත් තියෙනවා 9ක්. විපාක සිත් තියෙනවා 9ක්. ක්‍රියා සිත් තියෙනවා 9ක්. ඒ වගේම ප්‍රථම ධ්‍යාන සිත් තියෙනවා 3ක්. ප්‍රථම ධ්‍යාන සිත් 3 තමයි රූපාවචර, ප්‍රථම ධ්‍යාන කුසල සිත, විපාක සිත, ක්‍රියා සිත ආදී විදිහට එතන 3ක් දක්වලා තියෙනවා. ඒ විදිහටම ဒုတိ ධ්‍යාන සිත්, තෘතිය ධ්‍යාන සිත්, චතුර්ථ ධ්‍යාන සිත් 3 බැගින් දක්වනවා. පංචම ධ්‍යාන සිත් ඔක්කොම 15ක් තියෙනවා. රූපාවචර සිත් 5 පංචම ධ්‍යාන සිත් තියෙනවනේ 3ක්. කුසල විපාක ක්‍රියා කියලා ඒ 3යි. ඒ වගේම අරූපාවචර සිත් 12න් පංචම ධ්‍යාන නිසා 12යි 3යි 15යි. පංචම ධ්‍යාන සිත් ඔක්කොම 15ක් තියෙනවා. ඒ වගේම මේ මහග්ග සිත් වල සෝමනස්සහග සිත් තියෙනවා 12ක්. කොහොමද 12ක් ඇතුළත් වෙන්නේ? දැන් රූපාවචර සිත් 15 ප්‍රථම, ဒုတိ ය, තෘතිය, චතුර්ථ කියන ධ්‍යාන 4ම සෝමනස්සහගතයි. එතකොට එතන කුසල 4යි, විපාක 4යි, ක්‍රියා 4යි ගත්තාම 4 වරක් 3 12යි. සෝමනස්සහග සිත් සම්පූර්ණ මේ විදිහට 12ක් තියෙනවා. උපේක්ඛා සහගත සිත් සම්පූර්ණයෙන්ම 15ක් තියෙනවා. පංචම ධ්‍යාන සිත් කුසල විපාක වශයෙන් 3යි. අරූපාවචර සිත් 12යි 12යි 3යි 15ක් දක්වලා තියෙනවා. එතකොට මෙන්න මේ මහත්ගත සිත් 27ට අදාළ බෙදීම තමයි මම මේ ඔයත්තන්ට කියලා දුන්නේ. ආපහු නැවත මෙතන බෙදලා දක්වනවා. කාමාවචර සිත් 54, රූපාවචර සිත් 15, අරූපාවචර සිත් 12. මෙන්න මේ සිත් සියල්ල කිව්වාම සම්පූර්ණ සිත් 81ක් තියෙනවා. ආන්නේ සිත් 81ම ලෞකික සිත් විදිහට තමයි දක්වන්නේ. ලෞකික සිත් 81 නැවත බෙදනවා. ඒ බෙදනකොට ලෞකික සිත් 81 කුසල් සිත් තියෙනවා 17ක්. මොනවද ඒ කුසල් සිත් 17? සහේතු කාමාවචර කුසල් සිත් 8යි, රූපාවචර කුසල් සිත් 5යි, අරූපාවචර 4යි. එතකොට 8යි 5යි 13යි, 13යි 4යි 17යි. ඒ වගේම ලෞකික විපාක සිත් තියෙනවා සම්පූර්ණයෙන්ම 32ක්. මොකක්ද ඒ ලෞකික විපාක සිත් 32? සහේතු කාමාවචර විපාක සිත් 8යි, අහේතුක සිත් 18, විපාක සිත් 15ක් තියෙනවා. ඒ වගේම රූපාවචර විපාක සිත් 5යි, අරූපාවචර 4යි. සියල්ල එකතු වුණාම 32ක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ ලෞකික සිත් 81 ක්‍රියා සිත් තියෙනවා 20ක්. අහේතුක වල ක්‍රියා සිත් 3ක් තියෙනවා. අහේතුක සිත් 18 ක්‍රියා සිත් 3ක් තියෙනවා. ඒ වගේම සහේතුක කාමාවචර ක්‍රියා සිත් 8යි, රූපාවචර වල 5යි, අරූපාවචර වල 4යි. සියල්ලම ක්‍රියා සිත් 20ක් තියෙනවා. ඒ වගේම මේ ලෞකික සිත් 81 සෝමනස්ස සහගත සිත් තියෙනවා 31ක්. අකුසල් සිත් 12 4ක් තියෙනවා. අහේතුක වල 2ක් තියෙනවා. ඒ වගේම අර සුඛ සහගත කාය විඥානයක් මේ සෝමනස්සයක් විදිහට ගත්තොත් ඒකත් ඇතුළත් වෙනවා. ඒ වගේම සහේතු කාමාවචර සිත් 24 සෝමනස්සහග සිත් 12ක් තියෙනවා. ඒ වගේම රූපාවචර මහත්ගත සිත් 27 සම්පූර්ණයෙන්ම සෝමනස්සහග සිත් 12ක් තියෙනවා. සියල්ල එකතු වුණාම 31යි. ලෞකික සිත් 81ට අදාළ උපේක්ඛා සහගත සිත් තියෙනවා 47ක්. මොකක්ද මේ 47? අකුසල් සිත් 12 තියෙනවා 6ක්. අහේතුක සිත් වල තියෙනවා 14ක්. ඒ වගේම සහිතෝ කාමාවචර වල උපේක්ඛා සහගත සිත් 12ක් තියෙනවා.
ඒ වගේම රූපාවචර පංචම ධාන කුසල විපාක ක්‍රියා කියලා එතන තුනක් තියෙනවා. ඒ වගේම අරූපාවචර සිත් 12ම උපේක්ඛා සහගතයි සම්පූර්ණයෙන්ම 47ක් තියෙනවා. ඔන්න ඔය විදිහට ලෞකික සිත් 81ක් කුසල විපාක ක්‍රියා සෝමනස්ස උපේක්ඛා සහගත ආදී විදිහට බෙදලා දක්වලා තියෙනවා. නැවත නැවත මේවා බලලා ඔයත් ප්‍රගුණ කරන්න. මම ප්‍රශ්න වලට මේ අවස්ථාවේදී උත්තර ලබා දෙන්නම්. පළවෙනි ප්‍රශ්නේ තමයි අරූපාවචර විපාකය කියන්නේ කෙබඳු සිත් වලටද? අරූපාවචර විපාක කියලා කියන්නේ අරූපාවචර කුසලයාගේ බලයෙන් අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ උප්පත්ති ලබා දෙන සිත් වලට කියනවා අරූපාවචර විපාක සිත් කියලා. දෙවෙනි ප්‍රශ්නය රූපකයක් නැතිව සිත් පැවැත්විය හැක්කේ කෙසේද? විඥාණයෙන් තමයි රූපකයක් නැතුව සිත් පවත්වන්නට පුළුවන්කම ලැබෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නය රූපකයක් නැති ආත්භාවය හොඳවන්නේ මක් නිසාද? රූපකයක් ඇසුරු කරනවා කියලා කියන්නේ බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවානේ. නාවන්න ඕනේ, කවන්න ඕනේ, පවන්න ඕනේ. ඒ නිසා රූපකයක් ඇසුරු කිරීම විශාල දුකක්. ඒ නිසා රූපකය ආදීනය දැකලා අරූපාවචර ධ්‍යාන උපදවා ගැනීම විශාල සුවයක් සත්වයාට. ඒ නිසා තමයි රූපකයක් නැති ආත්භාවය හොඳවන්නේ. ඒ කියන්නේ රූපකයෙන් තොරව වාසය කරනකොට ඒ සත්වයාට ඒක ලොකු සුවයක් ශාන්තියක් නිසා ඒ තුලම සතුට තියෙන නිසා හරියට කේක් කෑල්ලක් වගේ. මම මේක පාඩමේදී උදාහරණ සහිතව පැහැදිලි කරන්නට යෙදුණා. මතු ඉපදීමක් නැති රහත්තුන් අරූප ධ්‍යාන උපදවන්නේ කුමටද? නිරෝධ සමාපත්තියට සමවැදීම සඳහා. පස්වෙනි ප්‍රශ්නය රූපාවචර සිත් දෙකොටසටම සාධාරණ නම් මොකද්ද? මහත්ගත කියන නම තමයි සාධාරණ. ඒ කියන්නේ සාමාන්‍ය ජනයාට නූපදින අර්ථයෙන් තමයි මහත්ගත කියන නාමය මේ රූපාවචර කියන සිත් කොටස් දෙකටම යොදලා තියෙන්නේ. ලෞකික කුසල් කොතෙක්ද? ලෞකික කුසල් දිනවා 17ක්. මම ඒක පාඩමේදී සඳහන් කරන්නට යෙදුණා. ඒ වගේම ලෞකික විපාක කොතෙක්ද? ලෞකික විපාක තියෙනවා 32ක්. මම ඒ සිත් 32 පිළිබඳව පාඩමේදී කියලා දෙන්න යෙදුණා. ක්‍රියාසිත කොතෙක්ද? ක්‍රියාසිත සම්පූර්ණ 20ක් තියෙනවා. මම ඒ 20ත් පාඩමේදී කියලා දෙන්න යෙදුණා. මේ ප්‍රශ්න තුනේදීම ඒ සිත් මොනවද කියලා අහලා තිනවා. ඔය ඇත්තෝ පාඩම් ටික ශ්‍රවණය කරලා බලලා ඒ සිත් මොනවද කියලා ඔය ඇත්තෝ මේවට උත්තර ලියන්න. එතකොට ඔන්න අපි දැන් මේ වෙනකොට ලෞකික සිත් 81 පිළිබඳව සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවරයි. ඊට පස්සේ අපිට ඊළඟට කතා කරන්න තියෙන ලෝකෝත්තර සිත් පිළිබඳව. දිගට මේ අභිධර්ම පාඩම් මාලාව සඳහා බැඳී සිටින්න. ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් අපේ WhatsApp අංකයට හෝ එහෙම නැත්නම් කමෙන්ට් එකක් විදිහට යොමු කරන්න. අපි විවේක ලැබුණු සැනින්ම ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්න බැඳී ඉන්නවා. මේ උතුම් ගැඹුරු ධර්මයේ හැමදෙනාම ශ්‍රවණය කළා දරාගෙන සුඛපතිපදාවෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.